මේක බලනවා වෙන්න පුළුවන් කන්ටෙන්ට් ක්‍රියේට් කරන and business owner කෙනෙක් එහෙම නැත්නම් අලුතෙන් දෙයක් පටන් ගන්න ඉන්න කෙනෙක් කවුරු හරි growth එක ගැන හොඳින් බරට හිතන කෙනෙක්. මම මේන්ලි කතා කරන්න හිතාගෙන ආවේ පොයින්ට් එක මේ social media growth එක දැන් ඒක වෙන trend එකක් නෑ. හැමෝම content create කරනවා, businesses and creators and everyone හැම කෙනෙක්ම දැන් content create කරන එකට ඇතුළට එනවා and AI ඇවිල්ලා තිනවා. ඉතින් මේ පැත්තෙන් පොඩි very simple questions හතරක් මේක බලන වීවට දෙන්න පුළුවන්. දැන් the first question. අද කාලේ ගොඩක් අය දුවන්නේ virality and views වලට. කොහොමද viral වෙන්නේ? කොහොමද ඉක්මනට ගොඩක් views ගන්නේ? අපි search global එක ගත්තොත් දැන් බානුගේ මම ඉස්සෙල්ලා කරන session එක යනකොට කිසිම අවස්ථාවක views virality කියන එකක් ගැන බලන්නේ නැහැ. මට දැනගන්න ඕනේ social media growth එක ගැන එළියේ තියෙන ලොකුම බොරුව මොකක්ද? මිනිස්සු විශ්වාස කරගෙන ඉන්න නිකන් මිත් එක වගේ කියලා හිතන දේ මොකද්ද? මොකද සමහරක් වෙලාවට ওই views ගොඩාක් තියෙන කට්ටියට සමහරක් වෙලාවට ඇත්තටම සල්ලි ජෙනරේට් වෙන්නේ මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? එහෙමයි මම හිතන්නේ ඇත්තටම social media following එකයි business එකේ performance එකයි අතර correlation එකක් නැහැ. correlation එකක් තියෙන අවස්ථාවල් එන්නේ ඒ creator ඒ following එක build කරන්න තියෙන discipline එකම එයාට තියෙනවා business එක develop කරන්න. දැන් මම උදාහරණයක් කියන්නම්. දැන් search ඔයා කිව්වා අපේ social media following එකක් නැහැ. ඇත්තටම නැහැ. අපි ඒක ගැන බලන්නෙත් නැහැ. නමුත් ඒකටම අනිත් පැත්තට බලන්න පුළුවන් simple books වගේ business එක. simple books වල business එකේ performance එකත් හොඳයි. social media වල performance එකත් හොඳයි. නමුත් business එකේ performance එක හොඳ social media වල performance එක හොඳ නිසා නෙමෙයි. ඒ දෙකේම තියෙන underlying characteristics සමානයි. දැන් ඔයා ගත්තොත් creatorsලා viral යන්න හදන ඒවායි දෙන ප්‍රශ්නේ තමයි ඔය viral වෙලා එකපාරට සතියක් ඉන්නවා ඊට පස්සේ සතිය නැහැ. ඒ opportunity එක කවුරු හරි brand එකක් හදනවා නම් හරි business එකක් හදනවා නම් හරි තමන් කරන්න ඕන number 1 දේ අර staying in business කියන එක. අර හැමෝම අවුරුදු 10ක් විතර වැඩ කළා එක පාට උඩට ගිහිල්ලා හැමෝම හිතනවා මෙයා overnight successful වුණා කියලා. නමුත් අර 10 years of consistency වල තමයි මේ value එක build වෙන්නේ. එක්ක brand එකක් හදන එකක් හරි කො business එකක් හදන එකක් හරි. මම හිතන්නේ ලොකු මිත් එක තමයි අර දැන් හැමෝම Instagram වල TikTok වල හරි බැලුවොත් කොහොමද දවස් 100න් මේක ඉවර කරන්නේ දවස් 30න් මේක මම කොහොමද ඩොලර් මිලියනයක් හම්බ කරන්නේ ඒ වගේ කල්චර් එකක් තියෙන්නේ අතන. ඉතින් මම කියන්නේ good things take time. ඒකම හදිස්සියක්වත් නැහැ. ඔක අවුරුද්දෙන් කරන්න ඕනවත් දවස් 10න් කරන්න ඕනවත් කියලා දෙයක් නැතුව හිතාගෙන පටන් ගන්න. මොකද තමන් ඒ කරන process එකට කැමති නම් ඔය හොඳට කරනවා. කැමති නැත්නම් කරන්නේ නැහැ. එච්චරයි. The second question. දැන් බානුක පටන් ගත්ත YouTube gaming වලින් gaming videos තමයි පළවෙනින් upload කරේ මම දන්නේ විදිහට. and අද වෙනකොට ලංකාවේ ලොකුම digital marketing agency එකේ founder and CEO විදිහට ඉන්නවා. ඕන තරම් ලංකාවේ දැකලා ඇති creatorsලා අර කිව්වා වගේ ඉස්සලා answer එකේදීම එන spike එකක් එනවා. එකපාරට මාක් නැති වෙනවා. ඔය දේ දැන් අපි experience කරලා අපි දැකලා තියෙන දෙයක්. ඉස්සරහට එන කාලෙදී දැන් ඉදිරියට එන කාලෙදී winning creator කෙනෙකුයි fail වෙනවා කියලා තියෙන ක්‍රියේටර් කෙනෙකුගේ අතර තියෙන ප්‍රධානම වෙනස මොකක්ද? මානක දකින්න විදිහට සහ ඒක විනිං ක්‍රියේටර් කෙනෙක් විදිහට අපි දකිනවා නම් ඒ පැටර්න් එක මොකක්ද? මම හිතන්නේ combinations දේවල් දෙක තුනක් තියෙනවා. එකක් තමයි naturally story teller කෙනෙක් වෙන්න. Tamanට පුළුවන් වෙන්න ඕනේ මොනවා හරි කතාවක් audience එකක් හරියට capture කරන්න පුළුවන් විදිහට කියන්නේ. ඒ communication skill එක හැමෝටම නැහැ. සමහර අය ඒක හදා ගන්න පුළුවන්. සමහර කට්ටිය හෙන uncomfortable ඒ point එකට එන එක. ඒක naturally පුළුවන් අයට advantage එකක් තියෙනවා. නමුත් story telling කෙනෙක් මොනවා හරි content piece එකක් හරි එළියට දාන්න හරි එක skill එකක් නෙමෙයි skills දෙක තුනක් හරියට polish කරගන්න. දැන් මෙතන උනත් ඔයාගේ මෙතන Cosmo එක වැඩ කරන හැටි දන්නවා, edit කරන්න දන්නවා, audio ඔයා ඉගෙනගෙන තියෙනවා. ඔක ඉගෙන ගත්තේ ඔයා මුලින්ම හදන videos එක බලද්දි ඔයාලට තේරෙනවා මේක හරියට ඇහෙන්නේ නැහැ කොහොමද මේක කරන්නේ ඊට පස්සේ tutorials බලනවා. ඒ learning curve එක යනවා. ඒ curve එකේ ගිහිල්ලා editing, production, storytelling, hooks, content, creative, audience retention ඒ වගේ දේවල් ඉගෙන ගන්න. ඒක ඉගෙන ගන්න පුළුවන් එකම දේ තමයි trial and error. ඒ practice කරන process එකේ දිගටම ඉන්න ඕනේ. consistent learner කෙනෙක් වෙන්න.
ඒ දෙකක් පුළුවන් නම් තුන්වෙනි එක තමයි effort. ඒ ටික තියෙනවා නම් මම හිතන්නේ successful creator කෙනෙකුයි unsuccessful creator කෙනෙක් අතර වෙනස පේනවා. දැන් podcast එකක් වුණත් මම හිතන්නේ ලෝකයේ තියෙන podcast වලින් මට මේ statistic එක හරියට මතක නැහැ 90 ගාණක් episodes 10කට වඩා කළා. ඒ කියනවා 11 episode එක කරනකොට already in the top 10% of failing. මම හිතන්නේ everyone gives up very quickly. අර creator කෙනෙක් වුණාම මේක ඊටත් වඩා වැඩි. මොකද පළවෙනිට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා views 10ක් ආවට පස්සේ තේරෙනවා මේක හිතට තරම් ලේසි වැඩක් නෙමෙයි. ඊට පස්සේ demotivate. That is part of the challenge. මම හිතන්නේ ඒක මටත් තිබ්බ දෙයක් මුලදී. මම කියන්නේ අවුරුදු 10කට විතර කලින් පළවෙනි වීඩියෝස් 2 3 4 කරනකොට views 10යි 20යි 30යි එන්නේ ඒක. මම හිතන්නේ ඒක එන්න common issue එකක්. එතකොට හැමෝටම තියෙන දෙයක්. views වැඩියෙන් එන්නේ නැහැ කියලා හිතනවා. එතන fail එන මම මේක කරන්නේ නැහැ නේ. මම අපර මේක කරන එක තේරුමක් නැහැ කියලා හිතනවා. දැන් මම හිතනවා ඒකට මේක බලන අනිවාර්යයෙන්ම 150කට 60 70කට වැඩි ඔය common issue එක තියෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට මොකද්ද මේ mainly කියන්න තියෙන්නේ? ප්‍රශ්න තියෙන්නේ අර consistency තමයි. You have to stay in the fight. කරන දෙයක් අවුරුදු 10ක් කරන්න බලාගෙන කරන්න. කරන්න බැරි නම් අවුරුදු 10ක් එක් කරන්න එපා. views එකක්ද දෙකක් දෙන්නේ කියන එකක්වත් කෑ කරන්න එපා කියලා කියනවා. ඔයාට තියෙන්නේ ඔයා හදන product එක polish කරන්න. creator කෙනෙක්ගේ product එක තමයි එයා produce කරන piece of content. එයාගේ storytelling ability, එයාගේ videos. ඒ ඔයාට බලන්න තියෙන ඒ 10 දෙනාගේ reaction එක මොකක්ද? මොකද ඒ 10 quality එක හොඳයි නම් එක point එකදී ඔයා refer කරනවා. දැන් search උනත් අපේ number one source of revenue existing clients referring us to new clients. එතකොට මට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ existing clients වල කරන work product එකේ quality එක පුළුවන් තරම් වැඩි කරන එක. මොකද එච්චර effective tool එකක් මල නැහැ. ඒකට ඒ කෙනා ගිහලා තව කෙනෙක්ට recommend කරනවා. මම තව ලර්න් කරගත්ත දෙයක් තමයි හැමතිස්සෙම කරන අපි දැන් කරලා එකක් එළියට දානවා නම් ඒකේ තියෙන වැරදි ටික බලලා ඒක ස්ටඩි කරලා ඊළඟ එක තව පොඩ්ඩක් හොඳට කරනවා. ඔව් අර and ඒක continuous improvement continuous improvement. Right. The next question. දැන් AI වලින් content හදනවනේ හැමෝම වගේ. සෑහෙන කට්ටිය AI වලින් content හදනවා and ඒක නිකන් මාර flood වෙලා තියෙන්නේ දැන් content හදන්න ඉස්සරහින් හිටන් ඉන්න කෙනෙක්ට. quality content එකක් නිකම්ම හදනවා කියන එක නිකන් දැන් lazy වෙන්නත් පුළුවන්, ඒක අමාරු වෙන්නත් පුළුවන්. ඒකේ දෙපැත්තක් තියෙනවා. AI හොඳට දන්න කෙනෙක්ට සමහරක් වෙලාවට හොඳට හදන්න හැමදේම හොඳට create කරගන්න prompt කරලා දේවල් elit ගන්න හම් පුළුවන් වෙන්න පුළුවන්. but ඒ පැත්තෙන් knowledge එකක් නැති කෙනෙක්ට සමහරක් වෙලාවට එන්න පිටිපස්සෙන් ඉන්න කියලා හිතෙන්නත් පුළුවන්. but specially අපි ගත්තොත් වැඩිපුර දෙන්නේ AI generated content තමයි එළියේ තියෙන්නේ. including videos, images and everything. අපි ලියන දේවල් ඉඳන් ඔක්කොම. එතකොට content කියන එක ඉස්සරහට සෑහෙන්න common දෙයක් වෙනවා. අපි ඉන්ටර්නෙට් එක ඇතුලේ ගත්තාන් පස්සේ. එතකොට ඉස්සරහට මාකට් එක ඇතුලේ අපි දැන් මේ ඉන්නේ එන ඉන්ටර්නෙට් එරා එකකනේ තාම ඉන්නේ. මම හිතන්නේ social media එරා එකකනේ අපි ඉන්නේ. අපි හිතන විදිහට මොකද්ද වටිනම දේ අපි නිකන් අර scarce asset එක කියලා කියනවා. අපි scarce asset එක වෙන්නේ මොකද්ද? මොකද මේ දැන් content create කරන්න යනකොට මේකේ noise එක මාර වෙනවා. ඒකට brand එකක් එහෙම නැත්නම් creator කෙනෙක් කොහොමද මේක survive වෙන්නේ මොකද්ද? මේමයි. දැන් produce කරන content volume එක ඇත්තටම සෑහෙන වැඩිලා තියෙන එක ඇත්ත. නමුත් consume කරන volume එකත් ඒකට correlated වැඩි. අද consumer කෙනෙක් බලන videos ගානයි අවුරුදු 2-3 කාලෙක බලන videos ගානයි අතර completely different volume එකක් තියෙනවා. naturally හැමෝම AI slop videos හදා දානවා. ඔක දැන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අවුරුදු 2-3ක් යනකොට algorithmically ඕක ඇත්තටම by design naturally එක churn වෙලා අඩු වෙනවා. ඔයා consumer කෙනෙක් කියලා හිතලා බලුවා. ඔයා බලන videos වැඩිපුර දේවල් AI videos ද individual කෙනෙක්. නෑ මම AI කියලා හිතුණු ඉතින් skip කරනවා. ඔව්. ඉතින් මගේ point of view එක තමයි ගොඩක් කට්ටියට තේරෙනවා නම් මේ වීඩියෝ එකේ value එකක් නැහැ කියලා. දැනට හදන AI generated videos ගොඩක් ඒවයි අතරම value කියලා මහ දෙයක් නැහැ. සමහර අය ඉන්නවා ඒ AI tool එකක් හැටියට use කරලා ඒගොල්ලෝගේ storytelling එක enhance කරන්න use කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ එහෙම හොඳට. ඔය සමහර දැන් ඔය documentary channels වල එහෙම තියෙනවා. ඒගොල්ලෝ storytelling and narrative එක ඔක්කොම හරියට ඒගොල්ලෝ කොහොමද ඉස්සරහට කරා. නමුත් ඒගොල්ලෝ AI වලින් ඒකේ production quality එක enhance කරලා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට තේරලා තියෙනවා AI කියන්නේ be all and all නෙමෙයි. ඒගොල්ලොන්ගේ මේ කැමරා එකයි මයික්‍රොෆෝන් එකයි වගේ tool kit එකේ piece එකක්. ඒගොල්ලෝ සෑහෙන හොඳට කරනවා. නමුත් AI විතරක් පාවිච්චි කරන කට්ටිය ඔයා බලන්නෙත් නෑ, මම බලන්නෙත් නෑ. vast majority එක බලන්නේ නැති වුණාම algorithm එකටමත් තේරලා eventually ඒක de-reward කරනවා. දැනට ඔය හැමදේම එන්නේ consumption volume එකට content නැහැ. ඉතින් හැමෝම TikTok වල doom scroll කරනකොට බලන දේවල් නෑ. ඉතින් naturally දානවා එක එක. over time මගේ view එක තමයි ඔය හැම scroll එකේම එන්න quality එක වැඩි වෙනවා. ඒ quality එක වැඩි වෙන්නේ it will naturally invite competition and naturally invite good creators. එතෙන්ට එනකන් හැමදාම වෙනවා. ඉස්සරහට ඔවා තිබ්බා. කොහොම නෙමෙයි තිබ්බේ Photoshop වල අර ඔයාලට මතකද දන්නේ generation 1 memes කියන්නේ. It's terrible. දැන් බැලුවා. but වෙන දේවල් තිබ්බේ නැහැ. It is a lack of content that opens ways for like shitty things to go out live. Right?
ඒක තමයි මම කියන්නේ. මම තමන් ඒක ටූල් එකක් විදිහට යූස් කරන්න. ඔයා හිතනවා නම් ඔයාට ස්ටෝරි එකක් ක්‍රියේට් කරන්න බෑ. මොකද මෙච්චර දේවල් තියෙනවා, මෙච්චර කොම්පිටිෂන් තියෙනවා. එහෙනම් naturally marketplace එකේ ඔයා බන් දෙනවා. The market is competitive. So you have to differentiate in that market. දැන් කොහොමද ඔයා මේක විතර නෙමෙයි ඔයා බිස්නස් එකක් පටන් ගත්තත් මොනවා කරත් there is competition. Should force you to do better. දැන් ඩිෆරෙන්ෂಿಯේට් කියන එක. අද ගත්තොත් අද දවසේ brands and creators කොච්චර වීඩියෝ එළියට අප්ලෝඩ් කරනවා නැද්ද? කොහොමද ඩිෆරෙන්ෂಿಯේට් කරනවා කියන එක හොඳටම කරන්න පුළුවන් මොන වගේ දේවල්ද ෆලෝ කරන්න පුළුවන් මම හිතනවා මම දන්නවා ඒක. Every person has their individual style. දැන් මම content produce කරනවා නම් ඒක බලන්න මගේ style එකට බලන්න කැමති කට්ටිය ඉන්නවා. නැති අය ඉන්නවා. Naturally හැම style එකටම හැමෝම කැමති වෙන්නේ නැහැ. තමන්ගේ audience එක හොයාගන්න. ඔයාගේ audience එකයි මගේ audience එකයි හාත්පසින්ම වෙනස් වෙනවා. ඒක හරි හෝ වැරදි දෙයක් නෙමෙයි. ඒ uniqueness එක එන්නේ as an individual you are inherently unique. Some people like you, some people don't. හරි වැරදි දෙයක් නෙමෙයි. It is what it is. මම කියන්නේ දැන් ඒක inherently negative දෙයක් කියලා ගන්න එපා. ඒක use කරන්න differentiation එකකට. right then ඒ question එකේ පොඩි sub question එකක් දැන් answer එකත් එක්ක ආපු එකක්. මගේ style එකට කැමති අය ඉන්නවා, කැමති නැති අය ඉන්නවා. කොහොමද තමන්ගේ audience එකක් හොයාගන්නේ? ඒක තමයි මට audience එක. ඔයා produce කළාම තමයි. අපි කලින් කතා කරේ acquisition, retention, monetization. ඒක retention කැලේ by product එකක්. දැන් search වල අපි ICP කියලා කියනවා. අපි ICP එකක් ගිහිල්ලා හොයලා ICP එකට customers ලා හෙව්වේ නැහැ. අපේ customers ලා හොයලා customers ලා refer කරාම ඉබේම ICP එකක් හැදෙනවා. ඒගොල්ලෝ refer කරන්නේ ඒගොල්ලෝගේ peers ලාට. ICP කියලා කියන්නේ මොකක්ද කියලා කියමු. customer profile. ඒ customer profile එක හැදෙන්නේ දැන් මම ඔයාට දැන් අපි investments කරලා තියෙනවා. අපි ඔයගොල්ලෝගේ business එකට fund කරලා තියෙනවා. generally ඔයා ගිහලා ඔයාගේ යාළුවෙක්ට කියනවා මෙහෙම කරා. ඊට පස්සේ ඔයාගේ එයාට business idea එකක් කියලා කියනකොට එයා කියනවා ඒ ඔයාට introduction එකක් දෙන්න පුළුවන්ද අපි මේක fund කරා. ඊට පස්සේ naturally එහෙම 10ක් විතර වුණොත් එතන community එකක් හැදිලා. You haven't done any specific කෙනෙක්. It's not strategic, it's not මේවා but it is a natural byproduct of the process. video එකක් හැදුවත් එහෙමම තමයි. ඔයා කාට හරි එක්කෙනෙක්ට resonate වෙන video එකක් හැදුවොත් එයා ඒ video එක share කරන්නේ ඒක resonate වෙනවා කියලා හිතන එක්කෙනෙක්ට. ඒතකොට naturally audience එකක් හැදෙනවා ඒ process එකේ. ඒකට ඔයාට වෙනම කරන්න දෙයක් නැහැ. ඔයාට තියෙන product එක focus කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම අර product එක focus කරන්නේ නැතුව අනිත් හැම දෙයක්ම කරනවා. right දැන් අපි ගත්තොත් දැන් product එකක් තියෙන කෙනෙක්ම නෙමෙයි වෙන්න පුළුවන් මේක බලන්න නිකන් personal growth එකට නේ සමහර product එකක් කියන්නේ විකුණන ගැජට් එකක් වෙන්න ඕනේ නැහැ. ඔයා දාන වීඩියෝ එකක් වුණත් ඒකත් ප්‍රොඩක්ට් එකක්. දැන් අපි හිතමු මේ එනම පර්සනලයි දැන් හිතන්න මුකුත් කරන්නේ නැහැ ජොබ් එකක් කරන්න මමත් අවශ්‍ය වීඩියෝ හදන්න කියලා කෙනෙක් මේක බලනවා. එයා මොකද කරන්න ඕනේ දැන් ප්‍රොඩක්ට් එක කියලා කියන්නේ එතකොට එයානේ එයා තමයි එයාගේ ප්‍රොඩක්ට් එක. වීඩියෝ එකක් හදන්න කැමති නිසා නම් මොකද හිතන්න දෙයක් නැහැ. දැන් වීඩියෝ එකක් හදන්න. කවුරුත් ඒවා නවත්තන්නේ නැහැ. එතකොට එයාගේ ප්‍රොඩක්ට් එක වෙන්නේ එයාගේ වීඩියෝ එක. එයාගේ පර්සනැලිටි. දැන් මොන හරි හදනකොට අවුට්කම් එකක් තියෙන්න ඕනේ නැහැ නේ. ඔයා හිතන්නේ ඒකේ කොහොමද views එන්නේ, ඒකේ කොහොමද subscribers එන්නේ, ඒකේ කොහොමද build කරන්නේ මේක එහෙම හැමෝම business එකක් හදන්න try කරන්නේ නැහැ නේ. සමහර අය don't වීඩියෝ එකක් හදන්න for the sake of making a video. ඒගොල්ලන්ට ඉතින් ටිකක් ජොලිය සනසලි වීඩියෝ එකක් හදන්න දෙන්න. ඔය අනිත් ඒවා ගැන හිතන්න ඕනේ නැහැ. If it materializes into something later, let it happen. But ඒක strategy එකක් වෙන්න ඕනේ. right මගේ ඊයහපු question එකක් තියෙනවා එක්කෙනෙක් එයා ඇවිල්ලා content creator කෙනෙක්වත් එහෙම කිසිම කෙනෙක් නෙමෙයි මට කිව්වා නිකන් අයියෝ වගේ වීඩියෝ එක බැලුවා මට වීඩියෝ හදන්න ආස මම දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ මං කිව්වා හරි මල්ලි මොකද්ද කරන්න ඕනේ නැත්තම් කියලා දැන් මගේ තියෙන subject එක මම පොත් කියවනවනේ මම at least මම පොතක්වත් කියවනවා මම පොත් කියවනවා මම කිව්වා ඔයා එහෙනම් කියවලා තියෙන පොතක් ගැන review එකක් කරන්න ඕනේ ලේසින් ඔයා දන්න දෙයක් ගැන කියලා දෙන්න කියලා වගේ මම නිකන් කිව්වා ඇත්ත නේද කියලා එතකොට කිව්වා අන්න ඒ වගේ දැන් අපි කිව්වා හැමෝම පොත් කියවන්න නැති වෙන්න පුළුවන් එහෙම මොකද්ද කරන්න කියලාවත් හිතා ගන්න බැරුව ඉන්න කෙනෙක් නිකන් පටන් ගන්න පොතේ කොහොමද හිතන්නේ මේ වගේ කෙනෙක්ට thinking එක දෙන්න ඕනේ කොහොමද thought process එක වැඩ කරන්න ඕනේ කොහොමද මේ වගේ කෙනෙක් ඇත්තට හරිම අමාරු දෙයක් මොකද ඔයාට පුළුවන් එයාගේ direction එක තනිකර bias කරලා විදියට මේවා කරා. So ඇත්තට I don't want to comment. මොකද අපි කියමු දැන් ඔය කියපු කෙනා ඇත්තටම පොත් වලට කැමති නැහැ. ඊට පස්සේ දැන් එයා වීඩියෝ එක viral. දැන් එයා හිතනවා right මම දැන් පොත් කියවන්න. But the dude hates reading books. ඉතින් ඒක නිසා මම කියන්නේ වීඩියෝ එක හදනවා නම් හදන්න because you enjoy the process and you enjoy doing that. If you don't enjoy doing that, do not do it. තමන් එන කැමති තැනකින් කැමති දෙයක් ගැන මොකද කරනවා. දැන් හැමෝම වීඩියෝස් හදන්න ඕනෙත් නැහැ. තමන් කැමති නම් හදන්න. Don't let anything stop you. මේක බලලා දැන් අද ඉඳන් වීඩියෝ එක පටන් ගන්න හරි මොන හරි අද ඉඳන් ජීවිතේ පටන් ගන්න 2026 පළවෙනිදා බලන්නේ දැන් මේක. අද මේ වීඩියෝ එක බලලා හෙට ඉඳන් පළවෙනි ස්ටෙප් එකක් විදිහට නැත්නම් අද ඉඳන් පළවෙනි ස්ටෙප් එකක් තියන්න ඉන්න කෙනෙක්ට ඔයාලට දෙන්න තියෙන අවසාන උපදේශය මොකක්ද මේ වීඩියෝ එකේ? business එකක් හැදුවත් videos හැදුවත් මම හිතන්නේ most underrated skill එක
ඔන්ට්‍රප්‍රෙනර් කෙනෙක් හරි ක්‍රියේටර් කෙනෙක් හරි මේ අවුරුදු බල අඩු කරන්න try කරන කෙනෙක් හරි ඒ primary skill එක තමයි consistency. මොකද මොනවා කරත් ඒ consistency වල reward එක සෑහෙන aggressively compound වෙනවා. ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න අවුරුද්දක් විතර යනවා. ඊට පස්සේ අවුරුද්දක කලින් හිතනවා අයි මම මේක කලින් කරේ නැති. ඒක තමයි මට කියන්න තියෙන එකම දේ. ඒක it's not ground breaking advice and insight මේක හැමෝම දන්න දෙයක්. නමුත් කවුරුත් කරන්නේ නැහැ. Consistency. That's the main advice, main life advice. අපිට දෙන්න තියෙන 2026 වල. Right. Right, man. Thank you so much. Happy New Year. Happy New Year.